අපි අද සැරියුත් පාක් යන්නේ පාරවල් දෙකක් තියෙනවා. ගම්පල හරහා පුස්සල්ලාවට ගිහලා යන්නත් පුළුවන්. නැත්නම් ගලහට ඇවිල්ලා එතන සෙට් එක ළඟ උඩ පාරේ යන්නත් පුළුවන්. අපි ආවේ සෙට් එක ළඟ ගලහට ගිහිල්ලා සෙට් එක ළඟ උඩ පාරේ අපිට අපරාධය ආවේ කියලා හිතුණා. එන්න බෑ බයික් වල පාර ගොඩක් කැඩලා තියෙන්නේ. අපේ කට්ටිය උඩ ඉන්නවා. එහෙනම් අපි යන්න. ගයිස් ඔයගලන්ට වෙනවා මාරම ලස්සනයි. ලස්සන තේවත් තමයි අපි යනවා. මේ ඉන්නේ අපිත් එක්ක යන කට්ටිය. පාර ගොඩක් අවුල් හින්දා මේගොල්ලන් තනියෙන් ආවා. ලස්සන මලක් තියෙනවා. තව ගොඩක් උඩට යන්න තියෙනවා. එහෙනම් අපි යන්න. ගයිස් අපිට යන්නලා දෙන්නේ මෙන්න මේ වගේ පාරක. හරිම දුෂ්කරයි. සෝදනීයයි. ගයිස් ආයෙත් අපිට බහින්න උනා. මොකද අර වගේ අමාරු පාරක් තියෙන්නේ. අර මෙතන බයික් එක කරවත් යන්න බෑ මේ පාරේ. ඔයන්දේලා පරිව අමාරුයි. ඔෆ් රෝඩ් වාහනයක එනවා නම් ප්‍රශ්නයක් නැහැ. අතරම මේ වගේ බයික් වල එනවා නම් 150 ඒ වගේ බයික් වල එනවා නම් ගොඩක් අමාරුයි යන්න. අපි මෙන්න මේ පාර දිගේ උඩම යනවා. එතකොට අපිට මේ පාරටම සෙට් වෙනවා. එහෙනම් අපි යමු. කොත්මලේ ජලාශය ඉස්සන දෙයක් තියෙනවා. අපි මේ යන්නේ කදුවන්තියක් වටේට යන්නේ. කදු වල තේ හදලා තියෙනවා. ගයිස් අපි මෙතන බයික් ටික එහෙම දාලා එතන උඩට තමයි යන්න තියෙන්නේ. ගයිස් අපි ගමන පටන් ගත්තා. කිලෝමීටර් 5ක් යන්න තියෙනවා කියලා තමයි වාදින් කිව්වේ. පැය 2ක විතර ගමන. අපි දැන් කැලේට ඇතුල් වෙන්න හදන්නේ. ඔයාලට පේනවා. ඉතල ගහලා තියෙනවා. මම දන්නේ අර සත්තු එහෙම ඉන්නවා. ගස්සාලි කැපීම ඉන්නවා ලගින්න. දැන් කැලේට ඇතුල් වෙන්න හදන්නේ. පොඩ්ඩක් මහන්සි අර ටික යා පයින් එහෙම එන්න උනා. ඒකින්ද පොඩ්ඩක් මහන්සි. අපි ඉස්සරහට යනවා. කැලයක් මැදින් යන්නේ. ගයිස් කැලේ ඇතුලේ තව කිලෝමීටර් එකමාරක් විතර තියෙනවා.
මම යන ගමන් ඉන්නේ අතර වටේනම කැලේ තියෙන්නේ. අතන උඩට යන්න තියෙනවා. එන අපි ඉස්සරහට යන ගමන් හම්බෙමු. තාම කැලේ මැදින් යනවා. අපි මමනේ භාගයක් දුර ඇවිල්ලා ඉන්නේ. ඔයාලට උඩින් පේනවා. මේ පැත්තේ ලස්සන view එකක් තියෙනවා. මාරම ලස්සනයි. අපේ අනිත් කට්ටිය නම් උඩට ගියා. මම තාම පාදේ ඉන්නේ. එහෙනම් අපි උඩට මේ ටයිම් එකට මාරම ලස්සනයි. හවස් වෙලාවට බලන්න පේනවා ලස්සන ගස් තියෙනවා. මාරම ලස්සනයි. බලන්න පේනවා ඒවා මාරම ලස්සනයි ගස්. අර මේ අර පැත්තට ආවේනිකව හැදිච්ච ගස් මම හිතන්නේ. ලස්සනයි guys. අන්න guys අර තියෙන්නේ නිකන් අර මේ බොන්සයි ගස් තියෙන්නේ. ඒ වගේ මේක තමයි තියෙන්නේ. මේ බලන්න. දැන් පාරත් පොඩ්ඩක් හොයාගන්න පොඩ්ඩක් හරි. මානවස් ගයිස් මම ඔයගලන්ට ඉස්සෙල්ලා පෙන්නවා වගේ අර බොන්සායි ගස් වගේ තියෙන මේ පැත්තට ආවේනික ගස් මේ දිගටම තියෙනවා. අපි ඒව පහු කරගෙන ඉස්සරහටම යනවා. අපි එක්කෙනෙක් ඉස්සරහටම ගිහින් ඉවරයි. අපි එක්කෙනෙක් තව පිටිපස්සෙන් එනවා. අපි මෙතන 3 දෙනෙක් යනවා. මේ පැත්තටම ආවේනික ශාක මල් වර්ග එහෙම තියෙනවා. මම ඒවා ඔයගොල්ලන්ට පෙන්නන්න. එන අපි ඉස්සරහටම ගයිස් අපි භාගයක් දුර ඇවිල්ලා ඉන්නේ. ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. මාරම ලස්සනයි. ලස්සන view එකක් තියෙන්නේ. අතන පාදත් ඔයගොල්ලන්ට පේනවා. ඉන්නේ අපේ කට්ටිය. හයිගේ. හයිගේ. guys මම ඉන්නේ චරියත් පාත්වල ලස්සනම view එකක් ළඟ. බලන්න වෙනවා මීදුම කන්දේ හැපිලා මාරම ලස්සන විදියට තියෙනවා. අතන මාරම ලස්සනයි. මාරම ලස්සනයි. අපි තව පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමු කොහමද ලොකේෂන් එක කියලා. දැන් තියෙනවා. මාරම ලස්සනයි. උලන් සරක් තියෙනවා. උලන් සර. අපේ කෙනෙක් අතර ඉන්නවා. වටේට වෙන ඔයාලට පේනවද දන්නේ ඇගේ වෙදි මීදුම මානව ඉඳන් දෙන්නේ ගයිස් ඔයාලට පේනවා
මාර හුලන් සරක් තියෙන්නේ. දැන් මොනවද හදන්න වතුර කොහෙන්ද දැක්කේ නෑ. ඔයගොල්ලන්ට වතුරක් තියෙනවා. මේ දෙයක් කියන්න ඕනේ අපිරිසිදු නම් කරන්න එපා. දැනට හොදට තියෙනවා. පොඩ්ඩක් උඩට යන්න කියලා බැලුවේ. හරි ටෙන්ට් එකක් ගහලා තියෙනවා. පොඩ්ඩක් උඩට ගිහින් බලනවා. උඩ කැම්පින් කරන්න පුළුවන්ද කියලා. උලමුට් ටිකක් සරයි. පොඩ්ඩක් උඩ ගිහින් බලමු. ගයිස් අපි අදනින් බෑග්ස් අපේ ටෙන්ට් එහෙම තියලා පොඩ්ඩක් ඉස්සරහට යන්න බලුවා. අපිට ටෙන්ට් එක ගහ ගන්න තැනක් හොයාගන්න. අද දැක්ක විදිහට තුන්ගොල්ලක් වගේ ඇවිල්ලා දෙනවා කැම්පින් කරන්න ටෙන්ට් එහෙම. අපිට ඒගොල්ලන් ළඟට යන්නත් බෑ මොකද මේ අර ඒගොල්ලන්ගේ ෆ්‍රී එක නැති වෙනවානේ. ඒකින්ද අපි බැලුවේ වැඩි කවුරුත් නැති තැනකින් ටෙන්ට් අපේ ටෙන්ට් දෙකක් තියෙනවා. මේ ඒක රෙන්ජ් කරගන්න අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලනවා කොහොමද තත්ත්වය කියලා. වෙනවා අර පැත්තෙන් ඉර වහිනා. මෙච්චර හුලක මෙතන තියෙන හුලං කපොල්ලක්. අර කදු දෙකක් මැද්දේ හුලං කපොල්ල තියෙනවා. ඒකෙන්ද තමයි මේ අර මෙච්චර හුලක තියෙන්නේ. දැන් නම් පොඩ්ඩක් අඩුයි. ඉස්සෙල්ලා අපි එද්දි මාරම හුලකක් තිබ්බේ. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු කොහොමද විවේක කියලා. බහිනා උත්තර ලස්සන ඉස්සම කියන්නේ අරකාව කියන්නේ මාරම ලස්සන දර අපි වටේන බැලුවා අපිට හම්බුන්නේ නැහැ. කියන්නේ ඉර පායන පැත්තට ටෙන්ට් එක ගහන්න අපි දැන් කලින් හිටපු තැනට යනවා. එතනම arrange කරගන්න. එනවා විතරක් හම්බ මාරම සීතලක් තියෙන්නේ. අපි දෙන්නෙක් ගියා දර හොයන්න. රාඩ ගොඩක් සීතල වෙනවා. ඒකෙන්ද එහෙනම් අපි වෙනකොට හම්බ වෙමු. මතයි අනේ ගයිස් අපිට අරේ හුලක වැඩි ගෑස් එක පත්තු කරන්න බෑ. ඉන්න අපි තීනි දැම්මද? පිටිය ගන්න අල්හුජ්ජ උඩින්ම අල්හුජ්ජ ගයිස් කිරිකෝපියක් අපි හදනවා සීතලේ. සීනි එකක් ගන්න. මේ සීතල පරිසරයේ ඉඳගෙන
ලියන්න ගිහින් මුඩ සෝරේ ගල් ගහලා ඉම්මා නෝගත මොකද ඉතින් අපි කටින් තමයි පොරු කියටෝ ඉතින් අලුත් සෝස් එකක් ගන්නවා කටින් තු බොරින්දයි හවන්න දෙන්නේ මගේ ඔද කියන්නේ මටර තියෙන්නේ ඒ වලින් බදින්න මේ අස්සජි පොඩේද ඉතින් ඔයාලා ලස්සන වීඩියෝ එකක් දෙන්න බලනවා හොටේ පේන්නේ පුළඟ දාව දාන්න වීඩියෝ එක අදා මෙච්චර අස්සජි ඉතින් ඉතින් අපි කන්න හදනවා මේක තුස්සන් ගැවිලා ඒක ගත්තලා මේකේ තියෙන බටර් එක ඒක කප දාමු මල්ලි මේ අහන්න මට වෙච්චලා යන්නේ සමීරේ ආ ලයිව් ලයිව් දාන්න කියන්නේ මේක ලයිව් එක දාන්න ඒක දානවා කියන්නේ ඔකට මේ ඉතින් අලුත් සෝස් එකක් හදනවා ඊළඟට කියනවා වෙන ගමන් ඉන්නේ මම මොකක් කියනවද හිතේ සිංහල ගැන මොකක් ගැනද අර මට ඕනේ ගෑස් ඒකට අමු දාලා ඒක මොනේ සීතලේ ඒ කට්ටියගේ මූණ බලන්න අමාරුයි සරයි මාරම සීතලක් තියෙන ගයිස් පින්ඩරන්නේ නැහැ නේ මට උඩ යනවා ගයිස් දැන් වෙලාව 12:00යි ටරියස් පාක් යනවා නම් එන්න මේ දේ දැනගන්න කුලක සැරයි අපිට එන්ට දැන් මේ කුලකට විසිට් කරන තත්ත්වයක ඇවිල්ලා තියෙන්නේ එළියේ අරින්න බෑ බලන්න බෙස්සන්න පොඩ්ඩක් කුලක මානසරයි වීඩියෝ බලන්න පේනවා මාරෝ මුලගත් තියෙන්නේ මාරෝ සරයි ඕගොල්ලන්ට උදේට පෙන්නන්නම් අපි කොතනද හිතී කියලා හරියටම
ගමට යනවා තාම මේ පැත්තට හිර පායලා නැහැ මොන සීතලක් තියෙන්නේ අපි ගස් අතරේ ඉස්සරහට යනවා විදුම් පෙරලා තියෙන්නේ ඉස්සනවා අර වැස්සක් ආවේ නැහැ උඩ ගිහිල්ලා විදුම් පින්න වගේ ඇවිල්ලා ඉස්සරහට ගිහින් බලන්න තියෙන්නේ ඒක වෙනම වයිබ් එකක් පෙර කඩු ටෙන්ට් එක මෙතන ගහුවත් පුලකට අහුවේ අස්සන ලොකේෂන් එක ඉන්නේ ඊට මොකක්ද ආවා එල්ලෙන්නේ නැහැ මොන සීතලක් තියෙන්නේ අපි ගමන අවසන් කරලා යනවා පාදට අපි ඉඳපු දැන මාර ගොඩක් තිබ්බේ මේ වීඩියෝස් දාගන්න ගොඩක් අමාරු වුණා ගහනවන අර පාත කියන මේ ප්ලේස් එකේ ගහන්න ඕනේ වතුර තියෙනවා
ගයිස් ගොඩක් උදේ එන්න තරමට නම් හොඳයි. මේ තියෙන්නේ අපි ඊයේ අපිට හම්බුණා ලොකේෂන් එක